கேபினெட் மினிஸ்டர் வந்து இருக்கு டிசிசி சேர்மன் என்ற அது இன்றைக்கு மட்டக்களப்பு மாவட்டத்துக்கும் மட்டக்களப்பு டிஸ்ட்ரிக்ட் கோஆர்டினேட்டிவ் கமிட்டிக்கும் ஒரு ஸ்பெஷல் டே ஆயிருக்கு. ஏனென்றால் 1990 பிறகு ஒரு கேபினெட் மினிஸ்டர் வந்துட்டு சேர்மன் என்ற தலைவராக வந்துட்டாங்க டிஸ்ட்ரிக்ட் கோஆர்டினேட்டிவ் கமிட்டிக்கு. அது அப்படியே ஸ்பெஷலாக இருக்கு. மற்றது சுனில் அந்துனித்தி தோழர் வந்து இந்த மாவட்டத்திலே நல்ல தெரியும். ஒரு 20 வருஷம் இந்த மட்டக்களப்பு மாவட்டத்திலே பொலிட்டிக்ஸ் செஞ்சு அவங்களுக்கு திருப்பி நாங்கள் சொல்ல தேவையில்லை. அவங்களுக்கு நம்மட மாவட்டத்திலே பிரச்சனை எல்லாம் நல்லா தெரியும். மற்றது அவசரமாக சொல்ல வேணும் என்னென்றால், இப்போ இந்த 8 பில்லியன் கொடுத்தறிக்கை அது எப்படி யூட்டிலைஸ் பண்ண வேணும் என்றால் அதுதான் டிஸ்கஸ் பண்ணு. அதுதான் டிஸ்ட்ரிக்ட் கோஆர்டினேட்டிங் கமிட்டியிலே நாங்கள் பார்க்குறோம் இப்படி இது யூட்டிலைஸ் பண்ணிட்டு இந்த மற்ற 6 மாதத்து நேரத்தில் எப்படி இது யூட்டிலைஸ் பண்ணுறதுக்கு அதுக்கு நாங்கள் நம்மட அரசாங்களே நாங்கள் எப்படியோ அது செய்கிறோம். அது தோழர் சொன்ன மாதிரி சிங்கள முஸ்லீம் தமிழ் பர்கர் ஒரு பேதம் இல்லாமல் எல்லோருக்கும் இந்த பெனிஃபிட் போகிறதுக்கு தான் அது அஷ்யூர் பண்ணுறதுக்கு தான் இது முக்கியமான விஷயமா இருக்குது இந்த டிஸ்ட்ரிக்ட் கோஆர்டினேட்டிங் கமிட்டி. ரெடி, பொலிட்டீஷியன்ஸ் ஆர் ரெடி. மற்றது நீங்களும் ரெடி பண்ண வேணும், அவங்களுக்கு சப்போர்ட் கொடுக்கறது. மற்றது கன்கிராச்சுலேட் பண்ண வேணும், புதுல எலெக்ட் பண்ணிட்டு இந்த பிராதேசிய சபா அவங்களுக்கும் எந்த நேரத்திலையும் என்னமோ பிரச்சனை இருக்கின்றா நம்ம செக்ரட்டரி இருக்கி என்னமோ பிரச்சனை வேறா இல்லாமல் நாங்கள் ஒற்றுமையாக அது கலெக்டிவ்லி செய்யும் என்று தான் நினைக்கிறேன். 2025 අවුරුද්දේ අපි ව්‍යාපෘති 2077ක් රුපියල් මිලියන 8130ක් ආණ්ඩුව වෙන් කරලා තියෙනවා. ඒවා විශේෂයෙන්ම ව්‍යාපෘති හැටියට මිලියන 843කුත්, ඒ වගේම පළාත් ආණ්ඩුකාරතුමාගේ අර්ථය මිලියන 1568ක්, ඒ වගේම මධ්‍යම රජයේ ව්‍යාපෘති හැටියට මිලියන 1568ක්, පළාත් සභාව හැටියට මිලියන 2165ක් සහ විදේශ ව්‍යාපෘති හැටියට මිලියන 752ක් ආදී වශයෙන් අපි මිලියන 2800ක් ආදී වශයෙන් වෙන් කළා තියෙනවා. ඉතින් අපි හිතන්නේ මේ මිලියන 8000ක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී මේ ව්‍යාපෘති 2077 මේ වසර තුර සාර්ථක කරන අතරෙම මඩකලපු දිස්ත්‍රික්කයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ ව්‍යාපෘති වලින් ආවරණය කරන්න අමාරු. විශේෂයෙන්ම ගම් වතුර තත්ත්වයන් නිසා නිරන්තරයෙන් මඩකලපු ප්‍රදේශයේ යටවීම. ඒ නිසා අපි ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් අපි මල්වතුවේ ආශ්‍රිතව ඊට පල්ලෙහා ප්‍රදේශ වලට පානීය ජලය ලබා ගන්නත්, ඒ වගේම ගොවි ජනතාවට වතුර ලබා ගැනීම සඳහාත් මුන්දනාරු ව්‍යාපෘතිය හැටියට විතුල් ව්‍යාපෘතිය ඒ ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා බිලියන 2ක විතර මුදල් වෙන් කිරීමක් අවශ්‍යයි. දැනට අපි යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා අයවැයෙන් දැනට ජනාධිපතිතුමා මේක ගැන විශේෂ අවධානය යොමු කළා තියෙනවා. කිරාන් පාලම සකස් කිරීම සඳහා ඒකට අද අපි අනුමැතිය ලබා ගත්තා. ස්තමේතු සකස් කරලා මධ්‍යම රජයේ ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන යෝජනා ඉදිරිපත් කරන්න. මෙන්න මෙවැනි ප්‍රධාන ව්‍යාපෘති තියෙනවා අපිට මඩකලපු දිස්ත්‍රික්කයේ ආවරණය කරන්න තියෙන. ඒ වගේම සංචාර කර්මාන්තය, දීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය ප්‍රධාන කර්මාන්ත හැටියට අපි අඳුරගෙන තියෙනවා. ඔය සංචාර කර්මාන්තයේදී මඩකලපුවට අවශ්‍ය ප්‍රධාන දෙයක් තමයි අපි හිතනවා දේශීය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් සංචාරකයට එන්න යන්න පුළුවන් ගුවන් මධ්‍යස්ථානය. දැන් මඩකලපුව ගුවන් පතය තිබ්බට මඩකලපුව ගුවන් පතය දැනට පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මේ මඩකලපු ගුවන් පතය දේශීය ඩොමෙස්ටික් ෆ්ලයිට් වලට අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් උතුර මඩකලපුව සහ දකුණ සංචාරක ඒකාබද්ධතාවයක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒක විශාල ව්‍යාපෘතියක් වෙයි. පාසිකුඩා, ඒ වගේම වාලච්චනේ, මඩකලපුව, කාත්තන්කුඩි මේ හැම ප්‍රදේශෙටම සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න අපි මේ පිළිබඳව සංචාරක මණ්ඩලයත් සමග ඒකාබද්ධ සාකච්ඡාවක් ඉදිරි කාලය තුල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශේෂම කර්මාන්ත පැත්තෙන් ගත්තොත් ඇතරම මම මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට පත් කරාම ඉතාම සතුටු වුණේ මේ මඩකලපු ප්‍රදේශයේ විශාල කර්මාන්ත විභවතාවයක් තියෙනවා. ඉඩකඩක් තියෙනවා. මොකද මඩකලපුවේ ජනතාව මඩකලපුවෙන් එළියට යන්න කැමති නැහැ. ඒ අය මේ ජීවිතේ කෘෂි කර්මාන්තයත් එක්ක, දීවර කර්මාන්තයත් එක්ක එකට ජීවත් වෙනවා. නමුත් විශාල වශයෙන් මේ භූමි ආශ්‍රිතව සංචාරක කර්මාන්තයේ වගේම කර්මාන්ත වලට විශාල ඉඩකඩක් තියෙනවා. අපේ දැනට වාලච්චනේ පේපර් සිටි එක අපි දැනට තියෙනවා. ඒක දිනු කාණ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එරාවුරු වල අපේ කර්මාන්තපුරේ තියෙනවා. මඩකලපේ කර්මාන්තපුරේ තියෙනවා. ඒවා දිනු කිරීම බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ලොකුම ප්‍රශ්නයක් තමයි මඩකලපුවේ ප්‍රදේශයේ කාලයක් තිස්සේ සකස් නොවෙච්ච පාලම් සහ අතුරු මාර්ග.
විශාල ප්‍රමාණයක් හදන්න තියෙනවා. අපි මේ අවුරුද්දෙත් මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අපි ඉදිරියේදීත් තවදුරටත් මුදල් වෙන් කරලා මේ පාලම් ව්‍යාපෘති ටික සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මෙවැනි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් ගැන අපි අද සාකච්ඡා කළා. විශේෂයෙන්ම එක අවුරුද්දකදී එක විශේෂ ව්‍යාපෘතියක් තෝරගන්න අපි තීරණය කළා තියෙනවා. ඒක තමයි අපි ප්‍රධාන වැඩසටහන. ඉතින් මේ අවුරුද්දේ අපිට එහෙම දෙයක් කරන්න බැරි වුණා. මොකද හේතුව කලින් සකස් කරපු සැලසුම් එක තමයි අපිට කටයුතු ගන්න වෙන්නේ ඉදිරි මාස 6 තුල. අපිට මේ මිලියන 8000 වුණත් වියදම් කරද්දී විශාල ප්‍රශ්නයක් එනවා. මේ ඇස්තමේන්තු සකස් කරන්න ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ගේ ගැටලුව. අද රෝහලේ විශාල වශයෙන් ප්‍රධාන රෝහල ටීචින් හොස්පිටල් එකක් හැටියට තියෙන මඩකලපු රෝහලේ ඒ වගේම වාලච්චනේ රෝහල අනිත් රෝහල් වල කිරාන් වල හැමතැනම සේවක ප්‍රශ්න සහ වෛද්‍යවරුන්ගේ හිගේ තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. ඒ වගේම අනිකුත් ආයතන වල ගත්තත් එහෙමයි. ඉංජිනේරුවරුන්ගේ ඇස්තමේන්තු සකස් කරන අයගේ ටීఓ මහත්තුරුන්ගේ හුඟක් වේකන්සිස් තියෙනවා. ඉතින් අපි අද තීරණය කරා ඇත්තටම මේ අපේ ව්‍යාපෘති ටික ඉක්මන් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ විශේෂ අවසරයක් හරි අරගෙන පෙන්ෂන් ගියපු විශ්‍රාම ගියපු නිලධාරීන්වත් පුළුවන් නම් මේ එක එක ව්‍යාපෘති අවසන් කිරීම සඳහා කැඳව ගන්න. මොකද එහෙම නැතුව අපිට මේවා ඉක්මනින් ඉවර කරන්න හැකියාවක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මුදල් නැවත භාණ්ඩාගාරයට යන්නේ නැතුව මේ නැගෙනහිර පළාතේ විශේෂයෙන් මඩකලපුව වගේ දියුණු කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් දියුණු කිරීම සඳහා වෙන් කරගන්න. ඉතින් ඇත්තටම ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මඩකලපුවේ නොවන මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයටපත් වුණේ. ඒ වගේම මම අපේ මන්ත්‍රීවරු කියපු ආකාරයට 1994න් පස්සේ තමයි කැබිනට් ඇමතිවරයෙක්